Hello everyone, Hasna here. Welcome to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මම මෙහෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ස්පෙෂල් වීඩියෝ එකක්. ඒ තමයි මම ඔයාලා වෙන vlog එකක් කරන් ආවා. ඉතින් ඩේ vlog එකක් නෙවෙයි. ඉතින් මම එකේ ඉඳන් කරපු වැඩ ටික චූටි ක්ලිප්ස් එකතු කරලා පාඩම් වැඩ හැම එකතු කරලා ඒ වගේම සීක්‍රට් රෙසිපි එකකුත් එකතු කරලා තමයි මේ vlog එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්නකෝ මම මොකද්ද කරන්න කියලා. ඉතින් ෆස්ට් ටයිම් නේ vlog එකක් විදිහට මේ වීඩියෝ එකක් මම ගේන්නේ. ඉතින් අඩුපාඩු ඇති ඒව ගණන් ගන්න එපා. ඉතින් මම මේ යන්නේ මගේ පාඩම් කරන වෙලාව. ඔන්න දැන් මම පාඩම් කරලා ඉවරයි. ඉතින් දැන් යන්නේ මගේ සීක්‍රට් බ්‍රවුනි රෙසිපි එක ඔයාලා අතර බෙදා ගන්න. ඔන්න දැන් අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලම අපි සීනි ටික එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 140ක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ බිත්තර දෙකක් ඒකටම එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් බීට් කරගන්නවා. ඔය දැක්කද? ඔන්න ඔය වගේ පෙනෙන්න සුදු පාට පෙනෙන්න අපි බීට් කරගන්න ඕනේ. දැන් අපි එකතු කරගන්නවා පාම් පිටි ග්‍රෑම් 35යි කොකෝවා ග්‍රෑම් 35යි. ඉතින් මම කොකෝවා පවුඩර් එකට ගත්තේ මෙන්න මේ මෝතා එක ඔයාලා ඕනම ප්‍රොඩක්ට් එකේ ගන්න පුළුවන්. ඉතින් ඒ දෙක අරගෙන හොඳට හලා ගන්නවා. හලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට බැටර් එකට එකතු කරගන්නවා. එකතු කරගෙන කැට හිටින්න නැති වෙන්න හොඳට ස්පැචුලා එකෙන් හොඳට කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට කලවම් කරගන්න. ඉතින් මේකට බීටර් එකක් පාවිච්චි කරන්න ඕනේ කියලා තියරි එකක් නැහැ. පාවිච්චි කරාට අවුලකුත් නැහැ. දැන් අපි එකතු කරගන්නවා මේකට බටර් ග්‍රෑම් 80. ඉතින් ඔයාලට පොඩි ටිප්ස් එකක් දෙන්නම්. බටර් එකතු කරගන්නකොට බටර් එක හොඳට දිය කරලා එකතු කරගන්න. බටර් එක දිය කරවට පස්සේ උණුවෙන් එකතු කරගන්නත් එපා. ඒක හොඳට නිවුනට පස්සේ බැටර් එකට එකතු කරගන්න. නැත්නම් අපේ බැටර් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් ඒ බැටර් එකට බටර් ටික එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. ඒකටම අපි එකතු කරගන්නවා වැනිලා තේ හැන්දක් විතර. ඉතින් වැනිලා එකතු කරගෙනත් මේක හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් ඒ කියන්නේ ඔයාලා මේ වීඩියෝ එකට හරිම ආසයි කියන එක. ඉතින් මං ඉල්ලනවා ඒ ආසාවෙන් බලන ආදරණීය හදවත් වලින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ඒ ආදරය කමෙන්ට් එකක් විදිහට මා වෙත එකතු කරන්න කියලා. ඔන්න දැන් අපේ බැටර් එක හරි. දැන් මං ටිකක් රහ බැලුවා. යමි මම වීඩියෝ ක්ලිප් එකට වොයිස් දානකොටත් මට ඒ රහ දැනෙනවා. ඉතින් මං ඒ වගේ බැටර් කන පෙරේතෙක් තමයි. දැන් අපි බටර් ගාගත්ත භාජනයට මේ බැටර් ටික එකතු කරගමු. ඉතින් එක එක විදිහට මේ බ්‍රවුනි රෙසිපිස් try කරනවා. ඉතින් මම අද try කරේ වෙනස්ම රෙසිපි එකක්. ඉතින් ඒකට තව භාජනයක් අරගෙන ඒකට වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයාලට මේ වතුර ගොඩක් දානවා වගේ වීඩියෝ එකට පෙවුනට මම එකතු කරගන්නේ වතුර චුට්ටයි. ඉතින් ඒ වතුර ටික එකතු කරලා ඒක උඩින් අපේ බැටර් එක දාගත්ත බේකින් ට්‍රේ එක තියාගන්නවා. දැන් අපි මේක බේක් කරගමු. බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180 විනාඩි 50ක් විතර. ඉතින් මේක බේක් වෙනකම් මම ටිකක් හුලං වදින්නත් එක්ක ඉස්සරහට වෙලා හිටියා. ඔන්න ඉතින් මේ වෙලාවෙම අක්කගේ චූටි පැටියක් ආවා. ඉතින් එයත් එක්කත් පොඩ්ඩක් සෙල්ලම් කරලා බ්‍රවුනි එක බේක් වුණාද බලන්න ගියා. දැන් වීඩියෝ එක පැයකින් පස්සේ. ඉතින් දැන් අපේ බ්‍රවුනි එකත් හොඳටම බේක් වෙලා. බලමු අපි අපේ බ්‍රවුනි එක. ඔන්න දැක්කද අපේ බ්‍රවුනි එක හොඳටම බේක් වෙලා තියෙන්නේ. දැන් අපි ඒක අරන් පැත්තකින් නිවෙන්න තියමු. නිවෙන්න කලින් රස බලන මම වගේ පෙරේතෝ ඉන්නවනම් මෙහෙම හැන්දක් තිබ්බත් හොඳටම ඇති. ඉතින් මම මේ හැන්දෙන් කාලා බැලුවට පස්සේ මේ රහ අනිත් අයටත් බෙදා ගන්න අමතක කරේ නැහැ. ඔන්න ඔය විදිහට මාත් කෑලි කපලා හැමෝම එක්ක මේ රහ බෙදාගත්තා. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ සීක්‍රට් රෙසිපි එකත් මම ඔයාලා එක්ක බෙදාගත්තා. ඉතින් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න ඕන.